ඉතින් සුබ දවසක් සියලුම දෙනාට ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අදාරන් එන්නේ. ඉතින් කොහොමද අපි කුඩා කාලේ නරඹපු ආසාවෙන් නරඹපු ස්කුබිඩු සහ ස්පෙල් බයින්ඩර් කියන ටීවී සීරීස් එකට කොහොමද මම ඒකේ ඉන්න විදිහට ඒ සජීවී ආකාරයෙන්ම කොහොමද සෙල්ෆි ඡායාරූප ගන්න ආකාරයේ වීඩියෝ ජෙනරේට් කරේ AI ටෙක්නොලොජි එක හරහා කියන එක ගොඩක් අය මගෙන් Facebook සහ WhatsApp සහ ඉන්බොක්ස් මැසේජ් දාලා ආපු ප්‍රශ්නයක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද හරියටම AI වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියන එක අද මාතෘකාවෙන් අපි කතා කරන්න බලුවා. ඉතින් මම මේකට යූස් කරා වෙබ්සයිට් කීපයක්. ඉතින් මූලිකවම යූස් කරේ Google Gemini AI සහ Google Flow කියන platform දෙක තමයි මූලිකවම යූස් කරේ. අවශ්‍ය කෙනෙක්ට ChatGPT උනත් යූස් කරන්න පුළුවන්. තව advanced platform තියෙනවා. Google Nano Banana Pro වගේ version යූස් කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්ට. ඉතින් මේ වීඩියෝ එක කොහොමද හැදුවේ කියන එක වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මූලිකවම කියන්න ඕන අපිට අදාළ කරන දේ සම්බන්ධයෙන් අපි මූලිකව ක්‍රියේටිව් විදිහට හිතන්න ඕන. ක්‍රියේටිව් විදිහට හිතුවට පස්සේ තමයි අපිට ඕනම දෙයක් AI ටෙක්නොලොජි කරහා ජෙනරේට් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. නිකම් ප්‍රොම්ප්ට් එකක් දුන්න පළියටම ජෙනරේට් වෙන එකේ ක්‍රියේටිව් ගතිය මදි ගොඩක් වෙනවා. ඒක නිසා මම මූලිකවම කරේ ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අවශ්‍ය කෙනෙක්ට ඒකෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගන්න පුළුවන් මේ වීඩියෝ එක නිර්මාණය කිරීම සඳහා භාවිත කරන ප්‍රොම්ප්ට් එක කොහොමද ඉමේජ් ජෙනරේට් කරේ Google Gemini AI සහ වීඩියෝ එක ජෙනරේට් කිරීම සඳහා Google Nano Banana Pro යූස් කරනකොට මම කරේ ප්‍රොම්ප්ට් එක මම දලවසෙන් දාලා තියෙන හැබැයි සමහර ටීවී සීරීස් වලට ඒක ගොඩාක්ම ගැලපෙන්නේ නැහැ. ගැලපෙන විදිහට ඔයාගේ ක්‍රියේටිව් අයිඩියා දීලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මූලිකව මේ වීඩියෝ එකෙන් පෙන්නන ආකාරයට මම මේ ලැප්ටොප් ස්ක්‍රීන් එක ඔන් කරලා තියෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕන Chrome browser එකට ගිහලා Chrome browser එකේ search කරන්න ඕන. Google එකේ search කරන්න ඕන Gemini AI කියලා. ඊට පස්සේ එන first site එකට ගිහලා මේකේ පේන විදිහට වීඩියෝ එකේ පේන විදිහට first site එකට ගිහලා අපිට පුළුවන් image generate කිරීම සඳහා අපේ selfie photo එකක් upload කරගන්න ඕන. මුලින්ම විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි selfie photo එක upload කරනකොට ගොඩක් clear blur නැති හොඳ photo එකක් වෙන්න ඕන selfie photo එක. ඒකට තමයි හොඳට වීඩියෝ එක generate වෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන හරිම ලේසි දෙයක්. ඒ selfie photo එක ඔයාගේ Chrome browser එකේ open කරපු Google Gemini AI එකේ තියෙනවා යටින් කොහොමද generate image කියලා. ඔයාලට පේන ඇති දැන් මම screen එක දාලා තියෙනවා. laptop එකේ screen එක දාලා තියෙනවා share කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති ඔයාලට කරන්න තියෙන්නේ අර ඔයා තනියෙන් ඉන්න ෆොටෝ එකක් selfie ෆොටෝ එකක් ගත්ත ෆොටෝ එක මෙතන ප්ලස් මාක් එකේ තියෙන තැනට ඇඩ් කරලා ඊළඟට කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙන image prompt කියලා ඉන්න එක මෙතන copy paste කරගන්න තියෙන්නේ. මේ ප්ලස් මාක් එකේ තියෙන තැන උඩින් paste කරගන්න තියෙන copy and paste කරගත්තා නම් හරි. මම ඒක description එකේ comment section එකේ first comment එකක් විදිහට pin කරලා දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ගැලීම generate වෙන image එක අරගෙන ඉන්න ඊළඟට තවත් browser එකක් ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. තවත් Chrome එකේ site එකේ තව browser එකක් on කරගෙන ඉන්න තව page එකක් new page එකක් on කරගෙන ඉන්න ඔයාලට පුළුවන් මේ පේන ආකාරයට වීඩියෝ එකේ පේන ආකාරයට new page එකක් open කරගෙන ඉන්න ආයෙ පාරක් search කරගන්න ඕන මේ මම පේන ආකාරයට Google Flow කියලා. එතකොට පළවෙනියට එන site එකට ගිහලා ඔයාලට පුළුවන් create new project කියන එක මෙතන පේනවා. දැන් ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. create new project කියන තැනට ගිහලා ඔයාලට අතන create new project කියලා පොඩ්ඩක් load වෙනවා. load වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටින් එනවා අර කලින් විදිහටම Gemini AI එකේ වගේම plus mark එකේ තියෙන text type කරන්න පුළුවන් box එකක් වගේ. මුලින්ම කරන්න ඕන ඔයා ගිහලා frames to video කියන එක select කරගන්න ඕන. ඒ කියන්නේ ෆොටෝ දෙකක් එකිනෙකට combine කරගෙන frames to video කියන එක select කරලා වෙලා ඔයාට ඕන ratio එක. ඒ කියන්නේ YouTube ratio එක කොයි වගේද? vertical ද horizontal ද කියලා ඔයා select කරගන්න ඕන. YouTube වගේ නම් කොහොමද Facebook upload කරනවා කොයි වගේද කියලා ඔයාලට ගැලපෙන ratio එක 16:9 හෝ 9:16 වගේ ratio එකකින් කැමති එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙන වීඩියෝ ප්‍රමාණය එකක් හෝ එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ Pro version එක select කරගන්න පුළුවන්. Pro version එක buy කරන ආකාරය පිළිබඳ ඉදිරියේදී මම වීඩියෝ එකක් කරගෙන නම් free buy කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් වීඩියෝ එකක් මේ channel එක හරහා දාන්න එන්න. ඉතින් එතනදී ඔයාලට කරන්න ඕන Google Flow එකේ ගිහලා frames to video select කරලා අර plus mark තියෙන තැන් දෙකක් පේනවා ඉතින් ඔයාලට මම ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙනවා. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඒ ස්ක්‍රීන් එකේ ප්ලස් මාක් තියෙන තැන් දෙකට ඔයාගේ ස්ටාර්ට් ක්ලිප් එකයි එන්ඩ් ක්ලිප් එකයි දෙක ඇඩ් කරගන්න ඕන. ඉමේජ් දෙක ජෙනරේට් කරගන්න. අතන Gemini AI වලින් ජෙනරේට් කරගත්ත ඉමේජ් දෙක එතන සිලෙක්ට් කරගන්න තියෙන්නේ. පළවෙනි එකට ස්ටාර්ට් කරන එකයි ඊළඟට එන්ඩ් කරන එක ඇඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ප්‍රොම්ප්ට් එකක් ඒ කතාවට අදාළව ඔයා කරන්න ඕන කතාවේ නමයි අදාළ ඇක්ටර්ස්ගේ හෝ
නම සිලෙක්ට් කරලා ෆිල්ම් එකේ නේම් එක හෝ TV series එකේ නේම් එක ටයිප් කරලා මම දාලා තියෙන වීඩියෝ ප්‍රොම්ප්ට් එක එතනට copy and paste කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයා copy and paste කරගත්තට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ generate කියන එක icon එක select කරපුව ගමන් නැත්නම් arrow mark එකක් තියෙනවා ඒක select කරපුව ගමන් ඔයාලට පුළුවන් මේ මම පෙන්නලා තියෙන ආකාරයට ස්ක්‍රීන් එකේ පෙන්නන ආකාරයට ඔයාලට පුළුවන් එතනින් ඔයාලට වීඩියෝ එකක් generate කරන්න. මේ ආකාරයට ක්ලිප් 3ක් 4ක් විතර generate කරලා ඒ යම්කිසි ෆිල්ම් එකකට හෝ TV series එකකට අදාළව ක්ලිප්ස් කීපයක් generate කරලා ඔයාලට පුළුවන් ඒ ටික VNO CapCut වගේ එඩිටර් එකකට දාලා ඉවරලා ඔයාලට ඒ ටික attach කරගන්න පුළුවන් ක්‍රියේටිව් විදියට හිතලා වීඩියෝ එඩිටර් කෙනෙක්ට නම් හොඳට හිතලා ඔයාලට ගැලපෙන transitions එහෙම දාලා ඉවරලා add කරගන්න පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ Gemini එකේ ෆොටෝ ජෙනරේට් කරගෙන ඊළඟට කරන්න තියෙන්නේ Google Flow එකට ගිහිල්ලා Nano Banana Pro select කරලා ඔයාලට frames to video කියන එකෙන් අර ජෙනරේට් කරගත්ත image දෙක බැගින් අරගෙන ඉවරලා වරකට දෙක බැගින් අරගෙන ඉවරලා ඔයාලට තියෙන්නේ video clips කීපයක් අරගෙන ඒ ටික VN හෝ CapCut use කරලා attach කරගන්න තියෙන ගැලපෙන transitions දාලා ඒකේ සමහර වෙලාවට voice එකක් එක්ක generate වෙනවා අපි prompt එකේ දීලා තිබ්බට ඒක උඩ වැඩ කරන්න තියෙන්නේ CapCut එකට හෝ VN එකට දාලා ඉවරලා ඒකේ noise එක mute කරලා හරි නැත්නම් වෙනම extract audio දීලා ඒ ටික delete කරලා දාලා ඔයාලට ගැලපෙන ඒ movie එකට අදාළ ඔයා කැමති theme song එකේ හෝ මොකක් හරි song එක කොටසක් හරි ඒ film එකේ කොටසක් හරි add කරන්න පුළුවන් audio clip එක විදියට. ඊට පස්සේ video එක generate කරගන්න තියෙන්නේ. විශේෂම දේ තමයි ඔයා ක්‍රියේටිව් විදිහට හිතලා බොහෝ වෙලාවට ලෝක ප්‍රසිද්ධ කාටුන්ස් සීරීස් TV සීරීස් වලට මේ මම දීලා තියෙන ඉමේජ් ප්‍රොම්ප්ට් වැඩ කරාට සමහර වෙලාවට මේ සමහර ප්‍රසිද්ධ නැති කාටුන්ස් එහෙම දිනවනේ ඒවට එහෙම ජෙනරේට් කරනකොට ඔයාලට සමහර වෙලාවට මීට වැඩි ක්‍රියේටිව් විදිහට හිතලා කරන්න ඕන අවස්ථාවක් තියෙනවා වෙන ෆොටෝස් අරගෙන ඒවා බ්ලෙන්ඩ් කරලා එහෙම අරගෙන ඒවා ගැන ගැටලුවක් තියෙනවා නම් අවශ්‍ය කෙනෙකුට කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. තේරුණා මුලින් ඉඳන් අවසාන වෙනකම් බලුවා නම් අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් පහලින් ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. එතකොට ඊළඟට මම වීඩියෝ එකකින් අරගෙන යනවා කොහොමද මේ ප්‍රෝ වර්ෂන් එක බයි කරන්නේ ප්‍රී විදිහට. කිසිම මුදලක් ගෙවන්න නැතුව බයි කරන්නේ කොහොමද? monthly time period එකට කොහොමද බයි කරන්නේ කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔයා ජෙනරේට් කරපු වීඩියෝ එකක් තියෙනවා නම් අපිට ඒකේ link එක ඔයා අප්ලෝඩ් කරපු social media එකේ link එක හරි අපිට පහල comment section එකෙන් දාන්න අපිට එතකොට ඒක බලන්න පුළුවන්. ඔයා ජෙනරේට් කරපු image එහෙම තියෙනවා ඒවත් comment section එකේ හරි අපිට Facebook message හරි දාන්න කොහොම හරි අවශ්‍ය කෙනෙක්ට වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් මේ වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඉදිරියටත් මේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සම්බන්ධ වෙනවා. ඔබ සමට සුබ දවසක්.